යාළුවනේ ඔයාලට සුබ දවසක්. මම අද මේ වීඩියෝ එකෙන් අරන් ආවේ ඔයාලා කවුරුත් දන්න ග්ලෝ ටෙට්‍රා මාළුන්ව බ්‍රීඩ් කරලා හරි විදියට පැටව ලොකු කරගෙන හරියටම පොකුණක් හදාගෙන ඒ පැටව පොකුණකට දාන්නේ කොහොමද කියලා සම්පූර්ණ වීඩියෝ එකක්. ඔයාලා දන්නවා ග්ලෝ ටෙට්‍රා මාළු දැන් වෙළඳ පොලේ හොඳ මාකට් එකක් තියෙන මාළු වර්ගයක්. ඉතින් මේ විදියට හරියටම බ්‍රීඩ් කරලා පැටව ලොකු කරගත්තොත් ඔයාලට හොඳ මුදලක් ඔයාගේ අතට ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව ඉවර වෙනකම්ම බලන්න කියලා මම ඔයාලට කියනවා. හරි අපි එහෙනම් යමු වීඩියෝ එකට. අපි ගිහිල්ලා වීඩියෝ එකේදී මේ ගැන විස්තර ඔක්කොම අපි කතා කරමු. එහෙනම් යාළුවනේ අපි යමු වීඩියෝ එකට. යාළුවනේ මේ ඉන්නේ ග්ලෝ ටෙට්‍රා. ඉතින් අද වෙළඳ පොලේ මෙයාලට ලොකු මාකට් එකක් තියෙනවා. හරි ලස්සන මාළු වර්ගයක්. ඉතින් මේ වගේ මෙයාලා බ්‍රීඩ් කරගන්නත් ලේසි. මෙයාලා බිත්තර දාන මාළු වර්ගයක්. ඉතින් මෙයාලගෙන් අපි බිත්තර ලොකු ප්‍රමාණයක් ගන්නවා නම් මෙයාලගේ ගෑනු සත්තුයි පිරිමි සත්තුයි වෙන වෙනම තමයි දාන්න ඕනේ. ඉතින් මේ ඔයාලට මේ පේන ටැංකියේ ඉන්නේ ග්ලෝ ටෙට්‍රා ගෑනු සත්තු. එතකොට මේ අනිත් ටැංකියේ ඉන්නේ ග්ලෝ ටෙට්‍රා පිරිමි සත්තු. මේ විදිහට ටැංකි දෙකකට ගෑනු සත්තු පිරිමි සත්තු වෙන වෙනම දාන්න ඕනේ. සාමාන්‍යයෙන් ග්ලෝ ටෙට්‍රා මාළුවෙක් බිත්තර 800ක් විතර දානවා හොඳටම හැදුන එක්කෙනෙක්. ඉතින් මෙයාලගෙන් අපිට එක ජෝඩුවකින් ලොකු පැටව ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් අපි මෙයාලා තව දෙයක් දැනගන්න මෙයාලා බ්‍රීඩින් එක දාද්දි හරියටම අපි මෙයාලා බ්‍රීඩින් එකට දාන්න ඕන. මොකද මෙයාලගේ සුදු පාට මාළු වෙන ප්‍රමාණයත් වැඩි වෙනවා පාට කලවම් වුණොත්. ඉතින් ඒ හින්දා මෙයාලගේ පාට වෙන වෙන්න තමයි අපි බ්‍රීඩින් එකකට දාද්දි දාන්න ඕනේ. ඉතින් මම ඔයාලට දැන් කියලා දෙන්නම් මෙයාලගෙන් සුදු පාට වෙන මාළු ගාන අඩු වෙන්න හොඳ පාටින් ගන්න කොහොමද කියලා මම බ්‍රීඩින් එකක් හරියටම දාන විදිය මම ඔයාලට දැන් කියලා දෙන්නම්. අපි දැන් බලමු හරියටම මෙයාලගේ බ්‍රීඩින් එකක් අපි කොහොමද දාගන්නේ කියලා. යාළුවනේ මේ තියෙන්නේ ග්ලෝ ටෙට්‍රා මාළුන්ගේ බ්‍රීඩින් එකක් දාපු ටැංකියක්. ඉතින් මේකේ මාළු බිත්තර දාලා පැටව ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ඔයාලට කූඩ ගොඩක් පේනව නේද? මේ හැම කූඩයකම මාළු දැම්මා. හැබැයි දාන්නේ පාට වෙන වෙනම. එතකොට අපිට මේ මාළුන්ගෙන් සුදු පාට එන ප්‍රමාණය අඩු වෙනවා. ඔයාලා ගොඩක් වීඩියෝ වල දැකලා ඇති ග්ලෝ ටෙට්‍රා එක එක විදිහට බ්‍රීඩින් කරනවා. හැබැයි ගොඩක්ම සාර්ථක ක්‍රමේ මේ කූඩ ක්‍රමේ. ඉතින් අනිත් විදිහත් සාර්ථකයි. මම ඒක හොඳ නැහැ කියන්නේ නැහැ. ඒ විදිහ සාර්ථකයි. ඉතින් ඒ විදිහේ අපි එක එක විදිහ තියෙන මම ඔයාලට අනිත් විදිහත් කියලා දෙන්නම්. දැන් ඔයාලට පේනවා මේ ග්ලෝ ටෙට්‍රා මේකෙන් හොඳ පැටව ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවද? එයාලා තාම එකපාරටම හොයාගන්න අමාරුයි. මේ ඔයාලට පේනව නේද? මේ ඉන්නේ ග්ලෝ ටෙට්‍රා පැටව. ඔයාලට පේනව නේද? මේ යන්නේ ග්ලෝ ටෙට්‍රා පැටව. ඉතින් මේ විදිහට මේ කූඩ වලින් අපිට පැටව ආරක්ෂා කරගන්න පුළුවන්. මොකද එයාලා බිත්තර දාපුවාම කූඩෙන් ටැංකියේ පතුලට බිත්තර ටික වැටෙනවා. එතකොට මේ මව් සත්තුන්ට මේ බිත්තර ටික කන්න බෑ. ඉතින් මේ විදිය 100%ක්ම සාර්ථකයි කියලා මම කියනවා. ඉතින් මේ විදියට හරියට කළොත් ඔයාලට ග්ලෝ ටෙට්‍රා මාළු ගොඩක් මේ පැටව ගොඩක් ඔයාලට ගන්න පුළුවන්. මේ එක ක්‍රමයක්. මම ඔයාලට අනිත් ක්‍රමෙත් කියලා දෙන්නම්. මේ තියෙන යාළුවනේ මම ඔයාලට කිව්ව අනිත් ක්‍රමය. මේ විදිහටත් අපිට ග්ලෝ ටෙට්‍රා බ්‍රීඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිය සාර්ථකයි. මම සාර්ථක නෑ කියන්නේ. මේ විදිය සාර්ථකයි. ඉතින් මේකේ අපිට පොඩ්ඩක් අවධානමක් තියෙනවා. මොකද එයාලා බිත්තර දාපු ගාම අපි අයින් කරන්න බලාගෙන ඉන්න ඕනේ. මොකද මව් සත්තු එළියේ ඉන්නේ ටැංකිය පුරාම මව් සත්තුන්ට යන්න පුළුවන්. එහෙම වුණොත් බිත්තර කනවා. හරිද? ඉතින් ඒ හින්දා අපි මේකේ බ්‍රීඩින් දාද්දි මේ වගේ පෝර කවර ලෙහෙලා ගුලියක් වගේ හදලා දාපුවාම බිත්තර මේකේ ඇලෙනවා. එතකොට මව් සතාට බිත්තර දාපු ගම කන්න අමාරුයි. ඉතින් අපිට මව් සත්තු දෙන්නම අයින් කරගන්නකම් අපිට බිත්තර ටික ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මේ ටැංකියේ මේ ඉන්නේ පැටව තමයි ග්ලෝ ටෙට්‍රා පැටව. මේකෙත් පැටව වෙවිලා ඉන්නේ. මේ ඉන්නේ ග්ලෝ ටෙට්‍රා පැටව. ඉතින් මේ ක්‍රමෙත් සාර්ථකයි. ඉතින් මම මේක හොඳ නැහැ කියන්නේ. ඉතින් අපිට අරක ලොකු අවධානමක් ගන්න ඕනේ. අර කූඩ වලට මව් සත්තු ටික දාලා අපි බිත්තර ටික ගත්තොත් ඉතින් මේ තව දෙයක් අපි මොන විදිහකට ග්ලෝ ටෙට්‍රා බ්‍රීඩ් කරුවත් මෙයාලා බිත්තර දාලා ඉවර වුණාට පස්සේ අනිවාර්යයෙන්ම මෙතනින් බ්ලූ දාන්න ඕනේ. ඒක තමයි අනිවාර්යම දේ. ඊට පස්සේ බිත්තරෙන් පැටව වෙනවා දවස් 3. දවස් 3න් ඇවිල්ලා ඊට පස්සේ දවස් 2ක් විතර යනකම් මුකුත්ම දාන්න එපා. ඊට පස්සේ බිත්තර කහමද වගේ දාන්න තියෙනවා නම් හොඳයි. ඉතින් යාළුවනේ ඒක දාද්දි ඔයාලා දැනගන්න ඕනේ පොඩ්ඩක් දාන්න. මොකද බිත්තර කහමද වැඩි වුණොත් එහෙම මේ පැටව ටික මැරෙනවා. වතුර ඉක්මනටම පල් වෙනවා බිත්තර වලට. ඉතින් ඊට පස්සේ බිත්තර එහෙම දවස් 2ක් විතර දාලා බ්‍රයින්සිම් සතියක් විතර දාන්න. එතකොට මෙයාලා ගොඩක් ලොකු වෙනවා. මේ ඔයාලට පේන්නේ සතියක් විතර වුණ පැටව. ඉතින් ඊට පස්සේ දවස් 10කින් විතර අපිට මෙයාලා පොකුණට දාන්න පුළුවන්. පොඩිම කාලේ පොකුණකට දාන්න එපා. මොකද පැටව මැරෙනවා. මෙයාලට
අපිට ගොඩක් වතුර අලුත් වුණ ගාම මෙයාලා ඉක්මනට මැරෙනවා මේ මාළු වර්ගේ. ඒ හින්දා ටිකක් ලොකු වෙනකන් ඉඳලා තමයි අපි පොකුණට දාන්න ඕනේ. ඉතින් මේ විදිහ සාර්ථකයි යාළුවනේ. ඉතින් අර විදිහ සාර්ථකයි. ඔයාලට ගොඩක් ඉතින් ලොකු අවධානමක් ගන්න ඕනේ නැහැ. අර විදිහට මේ මව්සත්තු කූඩ වලට දාලා බ්‍රීඩ් කරොත්. ඉතින් මං කියන්නේ 100%ක්ම සාර්ථකයි මව්සත්තු කූඩ වලට දාලා බ්‍රීඩ් කරගන්න එක. හරි යාළුවනේ අපි එහෙනම් බලමු දැන් මේ මව්සත්තු අයින් කරලා මව්සත්තු ගැන අපි කතා කරා. පැටව එන හැටි කතා කරා. අපි දැන් බලමු මේ පැටව දාන්න ඕනේ පොකුණ කොහොමද හදාගන්නේ කියලා. හරි යාළුවනේ අපි එහෙනම් දැන් පොකුණ කොහොමද අපි හදාගන්නේ කියලා මම ඔයාලට ඒකත් කියලා දෙන්නම්. හරියටම කියලා දෙන්න. අපි එහෙනම් යන් ඒ ටිකත් බලන්න. මේ තියෙන යාළුවනේ අපි ග්ලෝටෙට්‍රා පැටව දාන්න හදපු පොකුණ. ඉතින් මේ විදිහට පොකුණේ මඩ අයින් කරලා අලුහුණු ගහලා ඔක්කොම කරලා ලැහැත්ති කරලා තියෙන පොකුණ. ඉතින් අපි මේ පොකුණකට අනිවාර්යෙන් පොකුණේ මඩ ටික ඉස්සෙල්ලාම අයින් කර ගන්න ඕනේ. ඊට පස්සේ අයින් කරාට පස්සේ මේ හොඳට මේ අලුහුණු ගහනවා. අලුහුණු ගහන්නේ සාමාන්‍යව ගෙඹි පිටතර ඉස්සෝ පැටව ඒ වගේ සත්තු ඉන්නවනේ. ඒවා සත්තු ඔක්කොම මැරෙනවා මේ අලුහුණු ගැහුවට පස්සේ. ඉතින් අපි ඒ හින්දා තමයි අලුහුණු ගහන්නේ. ඊට පස්සේ අපි මේ වගේ වටෙන් දැලක් ගහනවා. මේ දැල ගහන්නේ පැටව ටික එළියට එන්නේ නැහැ එතකොට. ඉතින් එතකොට පැටව ටික පොකුණ ඇතුළෙමයි ඉන්නේ. එතකොට අපිට මේ පැටවුන්ට කෑම දැම්මත් පැටව ඔක්කොටම මේ කෑම ටික කන්න පුළුවන්. දැන් මේ දැල ගහපු එකෙන් ඒ දේ තමයි ගොඩක් වාසි වෙන්නේ. ඉතින් ඔයාලට පේනව නේද යාළුවනේ මේ අලුහුණු හොඳට ගහලා තියෙන්නේ. දැන් වැස්ස මේ කාලේ. ඉතින් වැස්ස හින්දා හොඳ වතුර පිරීගෙන එන්නේ. මෙහෙම අලුහුණු ගහලා දවස් 3ක් විතර තියන්න ඕනේ. ඉතින් දවස් 3ක් විතර තිබ්බාම යාළුවනේ මේ අලුහුණු වල තියෙන සැරගතිය නැති වෙනවා. ඊට පස්සේ අපි පොඩි බේසමකට වගේ මේ පැටවු ටික අරගෙන පැටවු 10ක් විතර අරගෙන ඉස්සෙල්ලා වතුරෙන් තියන්න. වතුර තියලා බලන්න පැටවු ටික මැරෙනවද කියලා දවසක් විතර තියලා බලන්න. පැටවු ටික මැරෙනවා නම් දාන්න එපා. ආයේ දවසක් දෙකක් තියන්න. ඉතින් සාමාන්‍යයෙන් අලුහුණු ගාලා දවස් 3න් පැටවු දාන්න පුළුවන් අපිට පොකුණට. ඉතින් මේ විදිහට තමයි යාළුවනේ ග්ලෝටෙට්‍රා පැටවු දාන්න පොකුණ හදාගත්තේ. ඉතින් මේ විදිහට හදපුවාම අපිට පැටවු වෙන සත්තු කණ එක අඩු කරගන්න පුළුවන්. ඉතින් පැටවු සාමාන්‍යයෙන් 90%ක්ම ලොකු කරගෙන අපිට මේ ගන්න පුළුවන්. නැත්තම් ඉතින් අපි නිකම්ම පොකුණකට මාළු පැටවු ටික දැම්මොත් ඉන්න ගෙම්බෝ එක සත්තු කාලා පැටවු ටික නැති වෙනවා. ඉතින් එහෙම වුණොත් අපිට පාඩු වෙනවා. ඉතින් මේ විදිහට හරියටම කරොත් අපිට ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට තමයි ග්ලෝටෙට්‍රා පැටවු දාන්න පොකුණ හැදුවේ. ඉතින් තව දෙයක් තියෙනවා මේ මාළුන්ගේ බිත්තර ගන්න අපි යාලට හොඳ කෑම වේලක් දෙන්න ඕනේ. මම ඒ ගැනත් ඔයාලට තව ටිකක් කියලා දෙන්නම්. හරි අපි එහෙනම් ඇතුලේ මාළු ටික බලන ගාම මම ඔයාලට ඒ විස්තර ටිකත් කියලා දෙන්නම්. යාළුවනේ මම අද ඔයාලට අරන් ආවේ වෙළඳපොලේ හොඳ මාකට් එකක් තියෙන මාළු වර්ගයක් තමයි ග්ලෝටෙට්‍රා. මේ ග්ලෝටෙට්‍රා බ්‍රීඩ් කරගන්න විදිය, ඊට පස්සේ පැටවුන්ට කන්න දාන්න ඕන විදිය, පැටව ලොකු කරගද්දි අපි පොකුණකට දානවා. ඒ පොකුණ කොහොමද හදාගන්නේ කියලා මේ ඔක්කොම මම ඔයාලට අරන් ආවා මේ වීඩියෝ එකෙන්. ඉතින් යාළුවනේ මේ විදියට බය නැතුව කරන්න 100% සාර්ථකයි. ඉතින් යාළුවනේ ඒ වගේම මේ ග්ලෝටෙට්‍රා මව් සත්තුන්ට දවසකට 3 පාරක් වගේ කන්න දෙන්න. එතකොට තමයි මෙයාලගේ බඩේ හොඳ බිත්තර ප්‍රමාණයක් හැදෙන්නේ. ඒ වගේම දවස් 2කට සැරයක් වගේ ටැංකිය සයිපන් කරන්න. සයිපන් කරලා ලුණු ටිකකුත් දාන්න. එතකොට මේ ලෙඩ හැදෙන්නේ නැහැ මේ මාළුන්ට. ඉතින් මේ විදිහට කරන්න යාළුවනේ බය නැතුව හොඳ මාළු අස්වැන්නක් ගන්න පුළුවන්. ඔයාලගේ අතටත් හොඳ මුදලක් ගන්න පුළුවන්. මේ විදිහේ බය නැතුව කරන්න. ඉතින් යාළුවනේ මම මේ වගේ තව වීඩියෝ දාලා තිනවා මගේ YouTube channel එකේ. ඒකට ගිහිල්ලා බලන්න. මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවනම් අනිත් අයටත් බලන්න share කරන්න කියලා ඔයාලට මතක් කරනවා. ඉතින් යාළුවනේ මේ වගේ වටින ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්න යාළුවෝ හැමෝටම සුබ දවසක්.